ද්වේයේව භික්කවේ ධම්මේ දේශේමි පුබ්බේ චේතරහිත කතමේ ද්වේ දුක්ඛං ච දුක්ඛ නිරෝධං. එක් දවසක් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක පිරිස ගෝල පිරිස පිරිවරාගෙන චාරිකාවේ වඩිමින් එක්තරා ප්‍රදේශයකට ගමන. ඒ ප්‍රදේශෙහි කැලෑ මාර්ගයකින් යන්න තියෙනවා. උන්වහන්සේ ඒ කැලෑ පාරේ ඒ අඩිපාරේ වඩිමින් එක් තැනකදී අතින් කොළ කීපයක් අවුලගෙන තමන්ගේ ශ්‍රාවක පිරිසට පෙන්න. මගේ මේ අතේ තියෙන අතින් අල්ලගෙන තියෙන මේ කොළ පේනවාද කියලා. එහේ ස්වාමී පේනවා. මේ මගේ අතින් ඔසවලා පෙන්නන ඒ කොළ ටිකද වැඩි. එහෙම නැත්නම් මේ මහා කැලෑවේ තිබෙන කොළද වැඩි කියලා උන්වහන්සේ ඇහුවා. එතනදී ශ්‍රාවක පිරිස කිව්වා, ඒ ගෝල පිරිස කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේගේ අතින් අරන් පෙන්නන්නේ කොළ දෙකක්ද තුනක්ද? මේ කැලෑවේ තිබෙන කොළ ප්‍රමාණ කරන්න බෑ. මෙච්චරයි කියලා ගණන් කරලා කියන්න බෑ. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා මා දැනගත්තා වූ ධර්මය මහා විශාල එකක්. මේ කැලෑවේ කොළ රාශිය වාගේ මහා විශාල මහා හුඟක් ඒ හැම දෙයක්ම මම දැනගත්තා. නම අතින් මං කොළ දෙකක් අරන් පෙන්නන්නේ වගේ මං උගන්වන්නේ මං දැනගත්තු දෙයින් අවබෝධ කරගත්තු දෙයින් කාරණා දෙකයි මම උගන්වන්නේ. මොනවද ඒ කාරණා දෙක? දුක් නැති කිරීම. මේ කාරණා දෙක විතරයි මම උගන්වන්නේ. ඇයි ඒ? තවත් කොච්චරවත් මා දැනගත්තු දේ තියෙද්දී මේ කරුණු දෙක විතරක් ගැන මා කියන්නේ. ඒ කරුණු දෙක විතරක් මා උගන්වන්නේ ඇයි? ලෝකයෙහි දුක් විඳින අයට ඒ දුකින් මිදීමට දැනගන්න තියෙන දේ දැනගත යුතු දේ ඒ කරුණු දෙක විතරයි. අනික් ඒවා දැන ගැනීමෙන් මේ සසර දුකින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මං කියා දෙන්නේ ඒ කරුණු දෙක විතරයි. දුක කුමක්ද කියලා කියා දෙනවා. දුකෙහි අනිත් පැත්ත. දුක නැති කිරීම, දුකින් නිදහස් වීම මොකක්ද කියලා කියා දෙනවා. ඔය කාරණා දෙක තමයි මං කවදත් එදත් කිව්වේ, අදත් කියන්නේ, මත්තපත් කියන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම වදාළා. මේ කාරණා දෙකම විස්තර කරමින් උන්වහන්සේ ඔය කර්ම දෙක හතරකට බෙදලා වදාලා නොඑක් තැනදී දුක කියලා එකක් තියෙනවා නම් දුක හැප ගන්නා හේතුකුත් තියෙනවා. ඒ දුක නැති නොවි දිගින් දිගට දුක පවතින හේතුවක් තියෙනවා. ඒ නිසා දුක ඒ දුක් දිගින් දිගට ඇති වෙවි යන හේතුව ඔය කාරණා දෙක. අනික දුක් නැතිවීම. දුක් නැති වෙන්නේ නැහැ ඉබේ. දුක් නැති වෙන මාර්ගයක් තියෙන්න ඕන. දුකින් නිදහස් වෙන ක්‍රමයක් තියෙන්න ඕන. ඒ නිසා දුකින් නිදහස් වීම, දුකින් නිදහස් වීමට යා යුතු මඟ. ඒ පැත්තේ කාරණා දෙක. මේ විදිහට කරුණු හතරයි විස්තර වශයෙන්. කොටින් කරුණු දෙකයි විස්තර කරනකොට කාරණා හතරක් වෙනවා. දුක දිගින් දිගට ඇති වෙවි යන හැටි. ඇතිවීමේ හේතුව. ඊළඟට සැපය. දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච ගතිය. ඒ සැපේ ලබන මාර්ගය, සැපේ ලබන ක්‍රමය. ඔන්න ඔය කාරණා හතර. ඔය කාරණා හතර දැන නොගෙන කිසි කලක සත්වයා විඳින්නා වූ දුකින් නිදහස් වෙන්න බෑ. ඉතින් ඔන්න ඔය කාරණා හතර. දුක් හේතුව. සැපේ ලබන ක්‍රමය. මේ කාරණා හතර. මේකට කියනවා සත්‍ය හතර කියලා.